Hello guys, welcome back to my YouTube channel. ඉතින් මම අද vlog එකකින් ගෙනාවේ weekend එකේ අපි ගියපු 2 days trip එකක් ගැන. ඉතින් මේ vlog එකේ බලන්න තියෙන්නේ නම් අපි පල්ලි 5ක් බලන්න ගියපු ගමන ගැන. ඉතින් අපි තාම ඉන්නේ මග, තාම යන ගමන්. ඉතින් අපි බලමු vlog එක කොහොම වෙයිද කියලා. අපි දැන් නම් ඇවිල්ලා ඉන්නේ මාර්වෙල කුරුසපල්ලියට. අපි ගියේ ඊළඟ දවසක. ඉතින් එදා නම් මාරම විදියට සෙනග හිටියා. මොකද පල්ලියේ මංගල්‍ය නිසා. ඊට පස්සේ අපි ඉටිපන්දම් පත්තු කරා. ඉටිපන්දම් පත්තු කරලා ඉවර වෙලා ආයෙම යන්න තමයි ලෑස්ති වුනේ. අපි දෙවියන්ට යන්න ලෑස්තිලා ඉන්නේ තලවිල පල්ලි. දැන් නම් ඉන්නේ අපි හලාවත. ඉතින් තාම යන ගමන් තමයි ඉස්සලා මාර්වෙල් පල්ලියට ගියේ. ඊට පස්සේ තලවිල පල්ලියට තමයි දෙවෙනියට අපි යන්නේ. අපි යද්දි මගදී මේ තැමිල්ලාගේ මොකක් හරි චාරිත්‍රයක් දැක්කා. ඊට පස්සේ අපිට එතනින් සිසිල් බීමත් හම්බ වුණා. ඉතින් ඒකත් බීලා අපි යන ගමන් තමයි මේ ඉන්නේ. ඊට පස්සේ අපි උදේට කනනම් මෙතෙන්ට තමයි ආවේ. මේකෙන් චිලව්වල මේකේ නම ක්ලෙමන්ට්ස් කියලා. ඉතින් කාලා ඉවරලා අපි යන්න ලෑස්තුනේ තලවිල පල්ලි. ඔන්න අපි ආව තලවිල පල්ලියට. මේ තමයි තලවිල පල්ලිය ඉස්සරහා. ඊට පස්සේ මේ තමයි තලවිල පල්ලිය ඇතුළ. ඉතින් කට්ටිය ගොඩක් හිටියා. එදාත් අපි ගියේ මාර්වෙල් පල්ලියට පස්සේ නිසා එදා ඉරිදා දවසක්. ඉතින් කට්ටිය ටිකක් හිටියා. ගියේ නම් දවල් 1ට විතර. එතකොට ටිකක් දවල් වෙලා තලවිල පල්ලියට යනකොට නම් ඊට පස්සේ අපි ඉටිපන්දම් පත්තු කරා. ඔන්න මේ තියෙන්නේ නම් කැලෑපල්ලි. කැලෑපල්ලියට යන්න තියෙන්නේ තලවිලින් පොඩි පාරකින් හැරිලා. ඊට පස්සේ අපි කැලෑපල්ලියටත් ගිහිල්ලා ඊට පස්සේ මේ තමයි කැලෑපල්ලිය ඇතුළ. ඔන්න ඉතින් අපි එතනිනුත් ඉටිපන්දම් පත්තු කරා. ඉතින් ඊට පස්සේ පල්ලියෙන් අපි ඉන්න තැනට ආවා. මේක තමයි අපි නැවතිලා හිටපු ගෙදර. ඉතින් මේ තියෙන්නේ මම රෑගත්ත වීඩියෝ එකක්. මම උදේ වීඩියෝ එකත් මේකට දාලා තියෙනවා. මේ දෙවෙනි දවස. මේ වීඩියෝ එක නම් මම ගත්තේ උදේ. අර රෑ නිසා වැඩිය පේන්නේ නැහැනේ. මේ තමයි මම උදේ ගත්ත වීඩියෝ එක. මෙහෙම තමයි අපිට වටේ පේන්නේ. ඒත් එක්කම අපි උදේම පුත්තලම්බුවරුවත් දැක්කා. ඊට පස්සේ දවසේ උදේට කාලා බීලා අපි යන්න ලෑස්ති වුණේ උච්චිමුනේ තියෙන පල්ලියට. ඉතින් මේ පල්ලියට යන්න ඕනේ බෝට්ටුවකින්. ඉස්සරහා වීඩියෝ ක්ලිප් එකේ මම දාලා තියෙනවා බෝට්ටුවට නගින තැන. ඇත්තටම මාරම ලස්සනයි පල්ලිය නම්. මෙන්න මෙතනින් තමයි මේ පල්ලියට යන්න බෝට් එක ගන්න ඕනේ. තියෙන්නේ මම ඔයාලට කිව්ව උච්චිමුනේ පල්ලිය. බෝට් එකේ ඉඳන් බලද්දිත් මාරම ලස්සනයි. මේක තමයි උච්චිමුනේ පල්ලිය. ඒ වගේම මේක වේලක්කන්නි පල්ලිය. මේක විශේෂත්වයක් තියෙනවා. මේක හදලා තියෙන්නේ ඉන්දියාවේ වේලක්කන්නි පල්ලියේ හැඩයට.
පස්සේ අපි මෙතනිනුත් ඉටිපන්දම් පත්තු කරා. පත්තු කරලා ඉවරලා අපි ආයිත් යන්න තමයි ලෑස්ති වුණේ. මේ පල්ලිය වැල්ලේ තියෙන නිසා මාරම අවුවයි මාරම රස්නයක් තියෙන දවල්ට නම් ඔන්න අපි ආයි එන්න තමයි පිටත් උනේ. ඊට පස්සේ අපි මෙතනින් නාලා දවල් කෑමත් අරගෙන ඉවර වෙලා ගෙදර යන්න තමයි ලෑස්ති වුණේ. ඔන්න අපි අන්තිමටම ගිය පල්ලිය තමයි මේක. මේ පල්ලියේ නම ගුවාඩලූපේ පල්ලිය. ගුවාඩලූපේ දේවමෑණියන්ට තමයි මේ පල්ලිය කැප කරලා තියෙන්නේ. ඊට පස්සේ අපි පල්ලිය පොළ පැත්තට ගිහිල්ලා ඒකින් බඩු ටිකකුත් අරගෙන තමයි අපි ගෙදර යන්න පිටත් උනේ. ආයෙම අපි ආවේ පළවෙනි දවසේ උදේ කෑම ගන්න ගිය ක්ලෙමන්ස් එකටම තමයි. ඉතින් එදා රෑ ගෙදර යන නම් අපිට ටිකක් රෑ වුණා. රෑ 11:00 විතර වුණා. ඉතින් අදට වීඩියෝ එක මෙතනින් ඉවරයි. තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙන්න අමතක කරන්න subscribe කරන්න.